මොකද්ද පින්නතුනි මේ බණ අහන්නේ කියන විශිෂ්ටත්වය? පින්නතුනි මේ පන්සලේ බණක් තිබිලා යන එකයි බණ අහන්න හිතන එකයි කියන්නේ දෙකක්. පන්සලේ බණට යනවා වගේ නෙමෙයි බණ අහන්න හිතිලා යනවා. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු ගොඩක් ඇවිල්ලා ඉන්න බණ අහන්න හිතිලා. හිතිච්ච උදේ මොකද එහෙම හිතෙන්නේ පින්නතුනි සංසාරේ සිද්ධ කරපු කරන මහ පුදුම විදිහේ කුසල විපාක දීම. පින්නතුන් පුදුම විදිහට පින් කරලා ඇති. ආමුදුරෝරුයි ගිහියෝ අතර ගැට් එකක් තියෙනවා. ඔය ඉතින් කවුරුත් හොඳට ඉන්නකම් විතරයි. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. මිනිස්සු කියන උදවිය කාලයක් තිස්සේ කරපු හොඳ හරි ඉක්මනින් අමතක කරන එක වැරදි වචනයක්. ඒ නිසා සාසනික සම්බන්ධතා නඩත්තු කරන්න හරි පරිස්සමට වෙන්න. අනුරාධපුරේ ඉන්නේ පුරියාම්දුරේ සර්ප පැටියයි ගිනි පෙල්ලයි පද පැටියයි ඒ වගේ වෙනසක් තියෙනවා. ලොකු කුඩා ભેදයක් නැහැ. මේ නෝගාන කැරකිලා ගිහිල්ලා වෙලා තියෙන කිරිපිටි ගොඩ ගහනලු ආයි. එළිකවිලා කියන මිනිස්සු මගේ කාන්දරේ ගහලා දෙන පොල් ගහන එක කියන්නේ. කිරිපිටි ගොඩ ගහලා මිනිස්සු කොයි වෙලේ හරි කුපුරන පන්සල් වලට හම් වෙනවා. තමයි ඉරිසියාවන්නේදී. කාටද හම්බෙන්නේ? කාටද ලැබෙන්නේ? මේ එකක්වත් සෝනරතනාවරන්ට අපේ ලෝකහන්දුරට හම්බෙන්නේ නෙවෙයි. මේ ශාසනයට හම්බෙන දේවල් වෙනතුනේ. මේවා මෙහෙම ඉදි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතය වෙනුවෙන්. ආමුදුරු අද ඉන්නවා උන්වහන්සේලා හෙට නැති. හැබැයි කවුරු කවදා හරි ආපුහම අනිත් අය නම් යාලේ වැඩයයි. මේ එකක්වත් ලෝකාන්දරෝනේ පුද්ගලික මොහොතද? ඕනසරම කවුරු හරි යන්න ඕන කිව්වොත් අයෝ නෑ මිනිස්සු කියලා කියන්නේ මන්දිරාත් එක්කම බෙල්ල බෙලිකල ජාතිය. එනිසා සාසනික සම්බන්ධතාවය ආන්දරෝණ මොකදකට නෙමෙයි අපිට හොඳ විදියට කරන්න. පන්සල ඇසුරු කරන්න අපි නෙමෙයි. ආන්දරෝ සතුටු කරන්න පන්සල ඇසුරු කරන්න එපා. පාංශකූල පිරිමහලකට පන්සල ඇසුරු කරන්න එපා. ඔය කියන බුදුරජාණන් වහන්සේ කොරගන්න පන්සල ඇසුරු කරන්න එපා. වෙනදනේ පන්සල් දෙන්න නෙමෙයි. පන්සල් දෙන්න ධර්මය අවබෝධ කරගන්න. වෙනදනේ ගෙදර නිවිලා දෙන්න ඕනේ. මම එකක් කරන්න මේ පැත්තෙන් නිවිනවා දන්න. කවද්ද අන්තිමේට ගෙදර කුණුහරුපයක් කිව්වේ. ඒක ඉන්න ගමනේ කල්පනා කරන්න බෑ. එන්න කලින් කියන්නේ මේ අම්මලාට කවත් අන්තිමේට සෙනෙහපර ස්වාමීන් අපුහාරයෙන් බැන්නේ. මේ බයිනවද නැහැ. මේ වෙනකොට කීපාර ලේසි කියලා ගන්නවා තියෙනවා. මොකද රූස් ගන්න බයිනත් නෙබත්. ඇතියට තනිගාලේ වැඩිපුරම මේ අම්මලාට බැන්නනම් බැන්නේ කවුද? තාත්තලා කල්පනා කරන්න. මම මේ වෙනකොට කී ගමනක් පිළිදෙර කුණාරට බැලලා තියෙනවා. එහෙම කල්පනා කරන ගමන් මේක අදිලා ලබන කවුරුලා උපදීද කියලා. මේ වෙනකොට කී පාරක් කඩි ගන්නවා කියන දන්න ගහන්නේ. ගහලා තියෙනවා. නිකන් මම කතා කරනවා.
මේ හැම එකක්ම කරන්න කියවා හැම තැනම මේ කාරණා කියන. ලංකාවේ එන්න වැඩි වෙන්න පෞල් ප්‍රශ්න වෙනද? බිරිඳ ස්වාමියාට ගරු කරන්නේ නැහැ. ස්වාමියා බිරිඳට ගරු කරන්නේ. දරුවන්ට පේන්නේ මහා අපායක් ගෙදර පේන්නේ. අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයින. තාත්තලා කල්පනා කරන්නේ මම කීපාරක් මගේ දරුවෝ ඉස්සරහ වුණාට කියලා දෙනවා කියලා. ලයිටරටිකෝ. තාත්තා කෙනෙක් වුණා. අම්මා තාත්තා වුණාම දරුවෝ හදනකොට හොඳ වගකීමක් තියෙන්න ඕනේ. අම්මාගේ තාත්තගේ යුතුයකම තමයි අපි දෙන්නගේ කටින් දරුවන්ට එක ගමනක්වත් ඕගේ කියලා හොඳ නැහැ. ගෙවල් වල කොච්චර කියනවද? ඔය කියන්නේ තොපින් තමයි මෙදේම කියන්නේ. අපුරුට කියනවනේ තොපින් කෙරුවා වෙන්නේ කියලා. අටවල් ලැබියොත් වෙනත් වචනේ හරි වැදගත් මොකේද? මිනිස්සුන්ගේ නිවන් දකින්න වචනේ හරි වැදගත් ජීවිත නඩත්තු වෙන්න. මොකද ඔය වෛරය කියන එක ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පවතින්නේ වචනත් එක්ක. මේ දුවන්නේ වචන උඩ. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරනවා හෙට ඉඳන් ගෙවල් වල කට පරිස්සම් කරගෙන ඉන්න. සමහරව ඉන්නවනේ ජන්ම ගතියෙන් වෙනවන්නේ. ජීවිතයට කටකින් හොදක් කියන්නේ කියන්නේ මොනවාද? මිනිස්සුන්ගේ වැරදි. මිනිස්සු හරි කෝරකයේ හරියට අගමැති මොකේද? අනේකගේ හොඳ කියන්නේ. අනේකගේ ගුණ කියන්නේ. දෙමළ සෝරතර පඬිසාරණ ආවා. මොකද පන්සල් කරලා ඉන්නේ කියලා. පන්සලේම නේ. ඒ කවකිරීම වෙන්නද? මොකද ඉගෙන ගියාම තඩප්පර බහතර යවුවනේ නේ. පන්සල් කරලා ඉන්නේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කැපකිරීම. මිනිස්සු කටින් පව් පුරවා ගන්නවා වෙන්නතුනේ. ශාසනික දේවල් බලලා කවදාවත් හූල්ලන්න එපා. මොකද පාරදේශනා කරගෙන හිටි ජීවිතේ පුරුදු වෙනවා කලින් හොඳ ගියා. පන්සලේ හොඳ රෝගී වටනවා නේ. ගෙදර හොඳ කියන්නේ අම්මලා කියනවානේ ආම්තුරුනේ කොල්ලා එපා කියන එකමයි කරන්නේ කියලා. අර මේ පැත්තේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවද නැහැ? මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද? ඔය කුඩු ගන්න ඒවට. විවිධ දේවල් තියෙනවා. මම මේ තරුණ මහතුරුන්ට කියන්නේ බොහොම කරුණාවෙන් මේ කොල්ලෝක සාප්පු වල දැන් බැලුවත් කැලලක් වහන්න තියෙනවා. මේ පුදුම විදියට මේ ඉස්කෝලේ 7 පටවගේ සාප්පු වල තඩ දුම්බල පළුනේ. කනවාගේ හිතන්නවත් බැහැ වගේ. නරවමනේ ගිහලා කොඩියෝ වඩාත් විනාශය. ඒක සාප්පුල පෙතිකාට මම සප්පුරුෂ දරුවන්ට ගියා. මොකක් කරුණා කවුද? කවුරුත් ඔය තරුණකම බොහොම පුංචි කාලයයි තියෙන්නේ. ජීවිතේ වැරදෙච්ච හැම තරුණයෙකුටම වැරදුනේ. ඇසුරින්ද මිනිස්සුන්ට වැරදුනේ යාළුවෝ හින්දා.
අපිට හරි ගියයි ඒ ත්‍යාගුවෙන්ද මතක තියාගන්න. අපායට යන්න දිව්‍ය ලෝකයට යන්න ඇසුර හරි වැදගත් වෙන්න ඕනේ. අම්මා තාත්තා වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. ඒ හින්දා කොරණ මානව විනා වැඩ නවත්තලා දාන්න. ජීවිතේ අනේකගේ හිත රිදවන එක නවත්තන්න. මිනිස්සුලා ඉදදුනාම ගුරුදුලේ ඔය අනේකම් ගන්න දෙපා. අනේකට අවුරුමන් කරන්න දෙපා. අනේකට නින්දා කරන්න දෙපා. නැති වුණාට කමක් නැහැ. කැපකම් තියාගන්න දෙපා. Pagkakas video, kailan din mapadaan niyo ang intindihan niyo. Pinagsasabi niyo ay narutihan, di ba? Visualize siya. Nagtatang natin ka wala. Merenda saling pinunod niyo ang natin ka wala. Merenda kilagyan. Tirisang log ya pipo doon ang kukulang. Dahil nakakada. Jadi bela komunika bela kapal marati, kau bela kapal deh. Mereka dah nak ada aja, kita amar kotor lapor. Kita boleh. Kami ada nama kola bada kan yang nama ada juga. Boleh yang tu ni kalau kita amar kotor. Berkian tu khana kian nak dia. Minisco poli kolo niya kapan may mana hari jara kalau poli rumah kian itu dah beta tu kapan may kande rahi cuma may kian jauh teh nama bangga kata depan Allah beri itu berarti poli kolo poli ini කටවල් වල මොනවද වෛරය ක්‍රෝධය පුදුම තරහක් තියෙන විදිහට පුදුම කේන්තියක් දෙන්න ඒ හින්දා ඉඳලා කල්පනා කරගන්න